කියලා දුන්නා ඔබ. සංඥාව හා සිත කියන එකට අරගෙන. සංඥාව හා සිත කියන්නේ දෙකක් කියලා. දැන් ඒ අධිරෙන් අධිර ගැඹුරට යනවා මේක. සංඥාව ඉන්දියන් පහටම යනවා. ඔව් සංඥාව පහට පහළ වෙනවා. හරිද? ඒකයි මේකේ පතුලම හොයන්න බෑ. ගැඹුරට යන්න වෙනස් වෙනවා. තව වෙනස් වෙනවා. දැන් අර මුලදී කියපුවා නෙමෙයි මේ කියන්නේ. හරිද? ඒක මෙතෙන් ගැඹුරුයි. ඒ මුලදී කියපුවා වැඩක් නැහැ. පොඩි ළමයිට කියන ඒවා වගේ පෙරපාසල් පන්තිය වගේ. එතකොට දැන් මේ ඇවිල්ලා තියෙන ගොඩක් උඩ ගැඹුරට ගිහින් ඉන්නේ. ගැඹුරේ දැන් කිමි දෙන්නේ. එතකොට මේ ධර්මයේ හොයන්නේ. ඒ හොයනකොට තමයි මේ තව අහු වෙනවා දැන් එතකොට. හරි. අපි හිතානේ සිත දියුණු කරනවා. සමාධි භාවනාව ඔස්සේ හරහා එහෙම ගිහිල්ලා අපි මේ ඒවා කෙරුවා. කරලා බලනකොට දැන් සිත කියන්නේ එකක්, සිහිය කියන්නේ එකක්. එහෙනම් සිත දියුණු කරන්න බෑ. සතියයි වඩන්නේ. සතිය දියුණු කරන්නේ. සතිය කියන්නේ සිත නෙමෙයි. ආන්නේ දෙක වෙන් කරගන්න. සිත කියන්නේ එකක්, සතිය කියන්නේ එකක්. සතිය මොකක්ද එහෙනම්? සිහිය එළඹෝ ගන්න කියන තැන. දැන් අපි බලමු මේක කොහොමද අපි තෝරගන්නේ කියලා. තවත් තෝරගන්නේ කොහොමද කියලා බලමු. අපි බලමු අර දැන් සංඥාවක් අපිට එනවා. එනකොටනේ හඳුනගන්නේ දෙයක් කියලා. දැන් මේක අපි මෙහෙම තේරෙන්න ගමුකෝ. දැන් මේක කන්නඩිය කියලා එනවා. කන්නඩිය කියලා ගන්නවා. කන්නඩිය කියලා ගන්නකොට මේ ශබ්දය එන්නේ කනටනේ. කනට ශබ්දයක් නෙන්නේ. ශබ්දයක් එනවා. ශබ්දේ එනකොට ඇස් දෙකෙන් රූපේනේ දකින්නේ. ඇස් දෙකෙන් රූපේ දකින්න. එහෙනම් ශබ්ද රූප. ශබ්ද සංඥා රූප සංඥා. ඔන්න බලන්න තේරෙන අහන්න තේරෙන්නේ නැත්තම් මේක ආවේ ශබ්දයක්. ශබ්ද සංඥාවක්. කන්නඩිය කියලා ඉන්නේ ශබ්ද සංඥාවක්. ඒ කන්නඩිය කියලා එන එකේම තියෙනවා බැඳිලා දෙය. නම කන්නඩිය. ඒ කන්නඩිය කියන શબ્දෙත් එක්කම එකට නේගෙන්නේ. එතකොට ඇස් දෙකෙන් එක දැකපුවම රූප. දැන් ඇස් දෙක ඇතුළට උගාවද? එහෙනම් රූප සංඥාව. මේ කනට ආවේ ශබ්ද සංඥාව. දැන් එහෙනම් මේ ශබ්ද සංඥාව ආවා රූප සංඥාව ඇස් දෙකට ආවා. ආවට පස්සේ මේ දෙක දකින්න කෙනෙක් ඉන්නවා. ඒක තමයි සිහිය. අන්න සතිය. රූප සංඥාවක් ඇවිල්ලා ශබ්ද සංඥාවක් ඇවිල්ලා මේක දෙයක් උනේ. අන්න ඒක දැනගන්න එක තමයි සතිය. සිහිය. දැන්